මාලදිවයින් ජනාධිපති අබ්දුල් ගයුම් මහතාට ශ්‍රී ලංකා රජයෙන් පිරිනැමෙන උසස්ම සම්මානය වන ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ සම්මානය පිරිනැමේ. ශ්‍රී ලංකාව හා මාලදිවයින් අතර දශක 3ක් පුරා පැවති මිත්‍ර සබඳතා තවදුරටත් තහවුරු කිරීම වෙනුවෙන් ගයුම් මහතාට මෙම සම්මානය පිරිනැමීමට ශ්‍රී ලංකා රජය තීරණය කළේය. දකුණු ආසියා සහයෝගිතා ගොඩනැගීම වෙනුවෙන්ට මාලදිවයින් ජනාධිපතිතුමා අමිල සේවයක් ඉටු කර තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති විශේෂ උත්සවයකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මාලදිවයින් ජනාධිපති අබ්දුල් ගයුම් මහතාට ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ සම්මානය පිරිනැමින. ශ්‍රී ලංකා රජය තමාට දැක් වූ ගෞරවය වෙනුවෙන් තම ප්‍රශංසාව හිමිවන බව මාලදිවයින් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය. ඉදිරියේදී දෙරට අතර ද්විපාර්ශ්වීය සබඳතා තහවුරු කර ගැනීම සඳහා සියලු සහාය ලබා දෙන බවද ඒ මහතා අවධාරණය කළේය. ජනාධිපති ආර්යා ශ්‍රීරන්ති රාජපක්ෂ මැතිණිය, මාලදිවයින් ජනාධිපති ආර්යා නස්රිනා ගයුම් මහත්මිය, අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා හා මැති ඇමතිවරු රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.